ඔයාගේම කියලා සින්දුවක් හදාගන්න විදිහ තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් මේකට යන්නේ ඔයාට data වියදම විතරයි. හරි දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ computer හෝ mobile phone එකේ එහෙම නැත්නම් ඔයාගේ device එකේ ඔයාගේ ඔයා ඉන්ටර්නෙට් යන browser එක open කරගන්න. ඉන්ටර්නෙට් යන browser එක open කරගෙන search කරගන්න suno කියලා. දැන් suno කියලා search කරගත්තත් හරි. ඉතින් උඩින්ම ඊට පස්සේ මෙන්න වගේ suno AI from music ක්‍රියටර්ස් කියලා අන්න එක ක්ලික් කරගන්න පලිවෙනියටම එන්න වෙබ්සයිට් එක සයින පුනාට පස මෙන්න මේ වගේ ඉන්ටර්ෆේසයක් එනවා මෙතනදී ඔයා කරන්නන වම් පැත්තේ පල්ල ඇතිනොත් ක්‍රියේට් කියලා පොඩි අයිකන්න එකක් අන්න එක ක්ලික් කරගන්න මේක තියෙනවා සිම්පල් ඇඩ්වාන්ස් කියලා මෙතන උඩ දෙකක් තියෙනවා ඉතින් මම මේක දාගන්න ඇඩ්වාන්ස් එකට මොකද සිම්පල් එකේ තියෙන ඔයාලට මම ලිරික්ස් එකක් දෙන්න විතරයි නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එක මොකද මේ සින්දුවේ අයිඩියා එක දෙන්න විතරයි ඔයාලට තියෙන්නේ යා ඔටෝම හැමදේම හදාගෙන සින්දුවත් ඔයාලට දෙනවා. ඉතින් පොඩක් අර අපිට අවශ්‍ය කරන විදිහට මේක හදාගන්න ඕන නිසා ඇඩ්වාන්ස් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මේ දින උඩින්ම ලිරික්ස් කියලා. හරි ලිරික්ස් ටිකක් අපිට හදාගන්න ඕනේ. දැන් ඇත්තම ගියොත් මං ගාව ලිරික්ස් නැහැ. අපි ChatGPT ට හෝ Gemini ට කියලා අපේ ලිරික්ස් ටික හදාගන්න. මට DJ Sound එක්ක ගැලපෙන සිංහල ලිරික්ස් එකක් දෙන්න විනාඩි 2කට කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි thinking කියන එක දෙනවා. thinking කියලා ඉතින් ඒක අපි සෙන්ඩ් කරනවා. හරි. මේක කොපි කරගමු මෙන්න මේ විදිහට මම මෙන්න මේ දෙන විදිහට මම කොපි කරගන්නවා. කොපි කරගෙන අපි අතනදී ඒක හදාගමු. සූනෝ එකට ගිහිල්ලා අපි අරක දාගමු. දැන් අර පොයි ජෙනරේට් එකක් ටිකක් තියෙනවා. ස්ටයිලිෂ් ටිකක් ඒකත් කොහොම ගියපුද තිබ්බද? හරි. එක සින්දුවක් හැදලා ඉවරයි. අපි බලමු. ඉතින් ඔන්න ඔහොම තමා AI වලින් සින්දුවක් ඇත්තටම හදාගන්න පට්ට ලේසියෙන් සරල විදිහට. ඔයාලට try කරලා බලන්න පුළුවන්. මගේ වීඩියෝ එක තේරුම් නැත්නම් ඕනේ තරම් YouTube එකේ Suno app එක පාවිච්චි කරලා music create කරන විදිය ගැන ඕනේ තරම් වීඩියෝස් තියෙනවා. හොඳයි. ඉතින් මේ වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යෙන් comment කරන්න, like කරන්න, subscribe කරනවා නම් subscribe කරන්න. all notification bell එකත් උතුර අනිවාර්යයෙන්ම දාලා තියන්න. මම Facebook එකේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වගේ මේ වීඩියෝ එකක් දානවා. අනිවාර්යයෙන්ම Facebook එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඉතින් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. ජය වේවා.